කතා කරන්නේ හිරු නිම්තුලා ඒ වගේ thumbnail එකක් කොහොමද මොබයිල් ෆෝන් එක යූස් කරලා හදන්නේ කියලා. සුද්ධාත්ම වෙනුවෙන් කරන්න ප්‍රේ මං ඊටම සාවධානව කියන්නම් අද අපි කතා කරන්නේ මේ හිරු නිම්තුලා YouTube thumbnail එක කොහොමද මොබයිල් ෆෝන් එකෙන් pixel app එක යූස් කරලා හදාගන්නේ කියලා. මේක ඔරිජිනල් thumbnail එක මම හිතන්නේ quality advanced software එකක් යූස් කරලා හදන්න නැත්තේ. ඉතින් අපි කතා කරමු මේ වගේ එකක් කොහොමද මොබයිල් ෆෝන් එකේ හදාගන්නේ කියලා. හදාගත්ත background photo එක add කරලා මේ විදිහට මේකේ text එකක් type කරගන්න ඕනේ. ඉතින් මම මේක design කරේ විදිහ වලත් එක්ක කතා කරන්න. ඉතින් මුලින්ම මේ විදිහේ ලංකාවේ කියලා ඉතින් මේ විදිහට ඒ text එක හදාගන්න ඕනේ. ඉතින් මම මේක හදාගන්න තියෙන්නේ text එක type කරලා මෙතන front වලට ගිහිල්ලා my front වලින් මම download කරගත්ත front එකක් use කරලා ඔයාලට බලන්න බලන්න මේ විදිහට front ගොඩක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ බාසුර කියන front එක use කරලා තමයි මේක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ color එක විදිහට color වලට ගිහිල්ලා මම හදාගත්ත gradient එක තමයි මේකට දීලා තියෙන්නේ. ඉතින් මම මේ වගේ gradient එක මේ add කරනවා. ඊට පස්සේ මේකේ මේ stroke කියලා ගිහිල්ලා ඒකේ enable දාලා ඒ පොඩ්ඩක් හදාගෙන shadow එකක් text එකට add කරලා ඒ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් ඊළඟට අපිට golden text එකක් තියෙනවා ලංකාව හොල්ලන්න කියලා. ඉතින් මේක මම හැදුවේ Google එකෙන් image එකක් download කරලා golden shine image කියලා ගහපුවම එනවා. ඒ වගේ image එකක් download කරලා මේකේ text කියලා තියෙන එක මේ text එකට ගියපුවාම ඔයා gallery එක open වෙනවා. ඉතින් මෙතන ඔයාලට image එකක් add කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඒක ඊට පස්සේ stroke එක දාලා shadow එකක් දාලා ඒ ටික balance කරලා තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙනවා අලුතෙන්ම ආපු කියලා. අනේ මෙන්න මේ වගේ shape එකක් තියෙනවා. ඉතින් මේකට නම් මම අර විදිහට front එක use කරලා නිකන් හදාගත්තේ. ඉතින් මේ shape එක හදාගත්ත කොහොමද කියලා ඔයාලත් එක්ක කතා කරන්න. මේ plus icon එක click කරලා මෙතන shape කියලා දෙනවා. ඉතින් මේක ගානට ඔයාලට ඕන කැමති ගානකට හදලා මේ විදිහට adjust කරලා ගන්න පුළුවන්. මේ විදිහට මේකේ round වෙන තැන් මේව ඔයාලට හදා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට තමයි මේක හදාගත්තේ. ඊට පස්සේ මේ text එක ගන්න සාමාන්‍ය විදිහටම කලින් විදිහටම හදාගත්ත එක. ආයි මේ Infinix Hot 17 කියලා type කරගෙන ඒකටත් මේ විදිහට font එක add කරගත්තා. ඊට පස්සේ ඒකේ shadow balance කරලා stroke එකක් add කරලා තමයි ඒක ඒ text එකත් අපි හදාගත්තේ. ඊට පස්සේ මේ shape එක හදාගත්තේ කලින් විදිහටම තමයි. මේ විදිහට shape වලට ගිහිල්ලා මේ කැමති ගානට size එක හදාගෙන මේකෙන් පොඩ්ඩක් මේකේ මුළු හතර round කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක හදාගත්තේ. ඊට පස්සේ මේ color වලට ගිහිල්ලා color එක select කරලා තමයි තියෙන්නේ. හරි ඉතින් සරලව මේ විදිහට තමයි thumbnail එක මම design කරගත්තේ. ඉතින් මේක තව පොඩි අඩුපාඩු තියෙනවා. ඒ ටික හදන්න ඕනේ. ඊට පස්සේ මේක මෙහි විදිහට panel එකෙන් යටට දාන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය හිරු නිම්තුලා එකේ thumbnail එකේ quality එකට සමාන quality එකකින් mobile phone එක use කරලා අපි මෙන්න මේ විදිහේ thumbnail එකක් හදාගත්තා. ඉතින් මේ විදිහේ thumbnail ආයෙත් design එකකින් හම්බ වෙමු.